අපි අද කැරමල් පුඩින් එකක් හදමු. මම මේ සීනි කැරමල් කරගන්න ගමන් ඉන්නේ. මම ඒකට සීනි මේස හැඳි දෙකක් දාලා දුඹුරු පාට වෙනකන් චුට්ටක් හැන්දෙන් මික්ස් කරගන්නවා. මේ දැන් අපි මේ සීනි එක කැරමල් කරගන්න ගමන් ඉන්නේ. සීනි එක මේ තියලා අපි භාජනයට දාලා මෙන්න මේ වගේ දුඹුරු පාට වෙනකන් මේක කලවම් කරලා මම මේ කැරමල් කරගන්න විදිය ඔයාලා ඉතින් කොහොමද දන්නේ. ඊට පස්සේ මේකට මේ වතුර ටිකක් දාන්න. ඊට පස්සේ මම කරන්නේ දැන් අපි කැරමල් පුඩින් එකක් නේ හදන්නේ. මේ කැරමල් පුඩින් එක හදන ට්‍රේ එක චුට්ටක් රත් කරන්න ඕනේ. මොකද දැන් අපි මේ කැරමල් මිශ්‍රණය මේකට දාන්න යන්නේ. රත් කරේ නැත්නම් මේ අර හරියට මේකට අර කැරමල් එක සෙට් වෙන්නේ නැති නිසා චුට්ටක් රත් කරගෙන තමයි මම මේ කැරමල් එක දාන්නේ. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් මෙහෙම වටේට යවනවා. මෙන්න මේ විදිහට අපි සීනි කැරමල් එක දාලා මුළු තැටියෙම මේ අඩිය ගා ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් අර වටේට තැටි අල්ලලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරාට පස්සේ මේ වටේටම යනවා. මේවා අපි හොඳට මේ කැරමල් එක වටේට මේ දාගන්න ඕනේ. දැන් අපි කරන්නේ මේ දෙක කඩාගෙන මේ භාජනයට දාන්න. මං ගත්ත මේ පොඩි කේක් දාගන්න කලින් ඔයාලා මතක් තියාගන්න උණු වතුර ටිකක් අපිට ඕනේ. මේ උණු වතුර එක මේ දැන් මේකට දාලා ඉවරනාට පස්සේ උණු වතුර ටික මේ ටින් එකට දාලා ඊට පස්සේ මේ ටින් එකත් අර ඉතුරු ටිකත් නිකන් සෝදලා වගේ මේකට එකතු කරන්න ඕනේ. දැන් මම කරන්නේ මේ ටින් එකෙන් එකක් උණු වතුර මම උණු වතුර කලින් ලෑස්ති කරගෙන හිටියේ. මේ ටින් එකෙන් ඔයාලට පේනද මේ ටින් එකෙන් එකක් උණු වතුර මේකට ආයෙත් මිශ්‍ර කරනවා. ඔයා මේක කාලා බෑ. ඊට පස්සේ මම කරන්නේ මේ බිත්තර 4ක් එකතු කරනවා. හොඳට මික්ස් කරන්න ඕනේ. බිත්තර 4කුත් එකතු කරනවා. මේ පුඩින් එක හදන්න හරි ලේසි. ඒ වගේම හරිම රසවත් මේ පුඩින් එක. මේ හොඳට මික්ස් කරන්න ඕනේ. බිත්තර 4ක් එකතු කරලා. ඊට පස්සේ මම වැනිල එකතු කරගන්න යන්නේ. මේකට සීනි එහෙම එකතු කරන්නේ නැහැ. මොකද මේඩ් වල මේ හොඳට පැඩස ගතිය තියෙනවා. ඒ නිසා අපි සීනි එකතු කරගන්න. වැනිල එකතු කරගන්නවා. වැනිල එකතු කරගන්නවා. මොකද නැත්නම් අර බිත්තර වල තියෙනවා පිලි ගඳක්. එතකොට අර කන්න එච්චර අර අපිට පිළියක් නැහැ. මේ බිත්තර වල පිලි ගඳ නැති වෙනවා වැනිල එකතු කරගන්න. ලිම් කැරමල් කරගත්ත තැටිය අලපේනවා. හොඳට කැරමල් එක දාලා තියෙනවා. මේ තැටියට අපේ මේ පුඩින් මිශ්‍රණය දානවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ඔයාලට ගෙදර තියෙනවා නම් ෆොයිල් පේපර් එකකින් මේක ආවරණය කරලා මේක හුමාලේ තඹ ගන්න ඕනේ. ෆොයිල් පේපර් එකක් නැත්නම් ඔයාලට පිරිසිදු රෙදි කෑල්ලකින් මේක ආවරණය කරලා මේක තඹ ගන්න පුළුවන්. ඒ කියන්නේ මට මේ වෙලාවේ ෆොයිල් පේපර් එකක් හොයාගන්න නැහැ. ඒක පිරිසිදු රෙදි කෑල්ලකින් තමයි මේක වහලා මේ හුමාලයෙන් මේක තඹ ගන්න. ආවරණය කරලා හුමාලයෙන් විනාඩි 45ක් විතර තඹ ගන්න ඕනේ. අපි බලමු මේ ඊට පස්සේ කොහොමද පුඩින් එක හැදලා තියෙන්නේ කියලා.
මේක එච්චර උස්සන නැහැ මොකද මගේ පැටේ චුට්ටක් මේ ලොකු වැඩි නිසා මේ උඩ පැණිකක් තියෙනවා හොඳට තියෙනවා ඔයාලත් හදලා බලන්න. කපලා කන්න පුළුවන්. දැන් අපි මේක ගොඩක් රස මේක චුට්ටක් කූල් කරලා කනකොට ඉතින් මේ අර අපි මේක දිපෙන් ගත්ත ගමන් කන්න බෑ චුට්ටක් කූල් කරලා එතකොට තමයි මේක හරිම රසවත්. රසයිද? මට අඩාලා දෙන්න. හරිම රසයි.